සුබදසක් ඔයගොල්ලෝ හැමෝටම අදත් ඔය ඇතුළේ ඉන්නේ SMAX Tech YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝෙන් මම කතා කරන්න හදන්නේ ඔයාලට ගොඩක්ම සුබ ආරංචියක් ගැන. ඉතින් මේක ඔයාලට මතක ඇති අවුරුදු කිහිපයකට කලින් AliExpress එකේදී new user bonus එකක් කියලා event එකකදී අලුතෙන් AliExpress account එකක් හදන කෙනෙක්ට offer එකක් දුන්නා. රුපියල් 2කට රුපියල් 3 අතර මුදලේ ලංකා මුදලි items මිලදී ගන්න. මෙතනදී item එකයි මිලදී ගන්න පුළුවන් උනේ ඒකත් එක account එකේ එක බාරක් විතරයි. ඉතින් එතනදී අපි කරා items කිහිපයක් මිලදී ගන්න accounts කිහිපයක් හදාගෙන හින දැඟිල්ල දාලා අපි items ගණනාවක් මිලදී ගත්තා. ඉතින් ඊට සමාන offer එකක් තියෙනවා. හැබැයි මේක new user bonus එකක් නෙමෙයි. මෙතන තියෙන විශේෂම තමයි ඔයා ගාව තියෙන පරණ AliExpress account එකක් මේක හොඳටම ගැලපෙනවා. ඒ නිසා ඔයා නිතරම orders place කරලා තියෙන AliExpress account එක මේකට තෝරගන්න. මේකෙත් අර කලින් වගේම රුපියල් 3ට රුපියල් 4ට එහෙම නැත්නම් සාමාන්‍ය රුපියල් 1500 2000 විතර වටින items කිහිපයක් රුපියල් 100කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? ඉතින් මේක AliExpress එකේ තියෙන බග් එකක්. ඒ කියන්නේ මේගොල්ලෝ අලුතින් offer එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේක ඒගොල්ලෝ මේක ඉන්ට්‍රොඩියුස් කරනකොට වෙච්ච අත්තරදීම තමයි මෙතනින් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේක මොකද්ද කියන දේ ගැන අපි වීඩියෝ ඇතුළේ කියලා කතා කරමු. ඒ නිසා වීඩියෝ ඉවරනකම් බලන්න. ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ බලපු ගමන්ම ගිහිල්ලා items මිලදී ගන්න. මොකද මේක මේගොල්ලෝ අතරින් වෙච්ච බග් යන්නේ. ඒ නිසා මේක අනිවාර්යයෙන් මේගොල්ලෝ බග් ෆික්ස් එකක් කරලා හදනවා. එතකොට ඔයාලා මේ offer එක හම්බෙන්නේ මේ විදිහට ගන්න හම්බෙන්නේ නැහැ. මේ offer එක තියෙනවා මේවයි ගොඩක්ම අඩුවෙන් ගන්න හම්බෙන්නේ. ඒ වගේම තමයි විශේෂම දේ මේකේ items වලට 3කට වඩා මිලදී ගන්න පුළුවන්. මේ විදිහට ඒ කියන්නේ items 3ක් රුපියල් 100කට වගේ මිලදී ගන්න පුළුවන්. ඔව් පට්ටම ලාභයක්. විශේෂම දේ තමයි මේක free shipping. ඒ කියන්නේ shipping cost එක දෙන්නේ නැහැ. ඒ වගේම සුළු tax එක. ඒ කියන්නේ ලංකාවෙන් අර tax එක දැන් ගන්නෝනේ. අන්නේ tax එක add වෙනවා. ඉතින් මේ tax එක add වුණා ඔයාලට ඉතාලම තරුමුදට මිලදී ගන්න. ඒ කියන්නේ 3-4 ගුණයක tax එක වදින්නේ නැහැ. මම ඔයාලට දෙකක් පෙන්නන්න. ඔයා යන්න AliExpress app එකට. ගිහිල්ලා ඔයා ගාව තියෙන පරණ account එකෙන් log වෙන්න. පළවෙනි දේ තමයි මෙතන log වෙනකොට ඔයා ගාව තියෙන පරණ account එක. ඒ කියන්නේ කලින් orders place කරලා තියෙන account එක පාවිච්චි කරනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඒ නිසා පරණ account එකෙන් log වෙන්න. අලුත් account එකක් හදනවා නම් හදන්න. ඒක ඔය කැමති දෙයක් කරන්න නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක 3-4 පාරක් කරනවා නම් ඒ කියන්නේ මේක එකවතාවක් නෙවෙයි 3-4 පාරක් කරලා මේක items මිලදී ගන්න පුළුවන්. ඒ නිසා ඔයා 3 පාරක් 4 පාරක් මේක කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවනම් පුළුවන් තරම් පරණ account එකම මේක පාවිච්චි කරන්න try එකක් දෙන්න. හරි. ඔයා මුලින්ම AliExpress app එක open කරගන්න. ඔයා app එක තමයි open කරගන්න ඕනේ. ඒක Android වෙන්න පුළුවන්, iOS වෙන්න පුළුවන්. කැමති app එක open කරගන්න. ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන phone එකත් එක්ක. හරි. එහෙම open කරලා ඔයා මුලින්ම කරලා තියෙන්නේ මේ තිනෝට බලන්න පුළුවන් bundles deals කියලා option එකක් තියෙනවා. bundle deals කියලා. මෙන්න මේ option එක බලන්න පුළුවන් 3 from US $4.99. ඒ කියන්නේ ඕනම item තුන $4.99කට මිලදී ගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. කලබල වෙන්න එපා. අපි ඩොලර් ඒ කියන්නේ මෙතන 5ක් නේ ආසනෝසි. ඩොලර් 5ක් ගෙවන්න ඕනේ නැහැ. මේකේ මේගොල්ලෝගේ බග්ගයක්. මම කියලා දෙනවා කොහොමද මේ බග් එක හරියටම හදාගන්නේ කියලා. ඔයා සාමාන්‍යයෙන් කියලා items තුන පික් කරලා ගන්න කිව්වොත් ඒ දාලා මේක offer එකක් තියෙනවා. free shipping දෙනවා බය වෙන්න එපා. free shipping මේ කොහොම මිලදී ගත්තත් free shipping තියෙනවා. හැබැයි මෙතනදී ඒගොල්ලෝගේ මේ බග් එක නිසා තමයි අපිට ගොඩක් කරන්නේ. සමහරකට රුපියල් 3 වගේ මිලදී ගන්න පුළුවන්. සමහරකට රුපියල් 2000 3000 වටින items දෙක තුන වල රුපියල් 100කට මිලදී ගන්න පුළුවන්. ඒක ඇත්තටම වටිනවනේ. බලමු අපි කියලා. මේක ඇතුළට යන්න. මේ ඇතුළට ගියාට පස්සේ ඔයාලා මේ වගේ items pick කරගන්න වෙනවා. ඒ කියන්නේ ඔයාලා කැමති items ටික මෙතනින් ඔයාලා මෙන්න මේ ධන ලකුණක් තියෙන්නේ. item එක ගාවේ. මෙන්න මේක ක්ලික් කරලා ඔයාලා පුළුවන් මේක pick කරගන්න. මෙතන ඒගොල්ලෝ කරලා තියෙන එක එක විදිහට. ඒ කියන්නේ hot picks කියලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය තෝරපු items තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා recommended කියලා. මේගොල්ලෝ recommended කරන දේවල් වගේක් තියෙනවා. ඊට අමතරව best sellers කියලා option එකක් තියෙනවා. ඒ වගේම මෙතන තව එක එක දේවල් තියෙනවා. fashion වලට ඕනේ ඒවා. ඒ වගේ එක එක දේවල් තියෙනවා. ඔයාලට කැමති කැටගරියක් මෙතන select කරන්න පුළුවන්. ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නැවඩ මෙතන උඩ search bar එක උනොත් කැමතිම search කරලා ගන්නත් පුළුවන්. හරිද? ඉතින් මම මෙතන ඔයාලට නිකන් පෙන්නන්න ඕන නිසා මම ඔයාලට නිකම්ම items කීපයක් අරගෙන ඔයාලට මේ දේ පෙන්නන්න. පළවෙනි දේ තමයි මෙතන ඔයා item තෝරගන්නකොට රුපියල් 300ට වඩා අඩු මුදලකට price කරලා තියෙන items තුන මුලින්ම තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කැමති item එකක් තෝරගන්න. මේක items ගොඩක් තෝරගන්න. ඊට පස්සේ තමයි අපි අපිට ඕන items ටික හරියම filter කරලා අරගෙන buy කරන්න. හරිද? මම ඒක පොඩ්ඩක් කියලා දෙන්නම්. පොඩ්ඩක් වීඩියෝ වෙනකම් බලන්න. ඉතින් මේ වගේ තමයි interface එක බලා ගන්න හම්බෙන්නේ. මම පොඩ්ඩක් මේක refresh කරා. දැන් උනා බලා ගන්න පුළුවන්. මේකෙදි items අපිට තියෙනවනේ. මම අර කලින් කිව්වා වගේම මෙතන plus icon එකක් තියෙනවා. ඒක click කරලා වල පුළුවන් items ටික select කරගන්න. මෙතන වල බලා ගන්න පුළුවන් රුපියල් 300 ගානකට key tag එකක් තියෙනවා. මම මුලින්ම මේ key tag එක select කරගන්නවා. මම මේ key tag එක ගන්න අනිවාර්ය නෑ. හරිද? මම මේ බගේ හදාගන්න ඉතින් තමයි ඔයාලට කියලා දෙන්නේ. රුපියල් 300 ගාන වල තියෙන items ඔයා මුලින්ම 3ක් click කරගන්න ඕනේ. මෙතන මම මේක pick කරගන්න. හරිද? එහෙනම් pick කරලා මම තව වෙනවා රුපියල් 300 ගාන තියෙන items මොනවා හරි. මෙතන තව මාලා තියෙනවා. ගේක දේවල් තියෙනවා. මම පටස් කරලා නිකම්ම වල පෙන්නන උනින්ද items තුනක් මෙතන pick කරලා පෙන්නන. හරිද? එහෙනම් තව කී දෙකක් තියෙනවා. මම ඒකත් pick කරගන්න. ඒ වගේම තමයි මෙතනවා ඒ රුපියල් 300 ගාන pick කරගන්න එක item එකක් හරි item දෙකක් හරි අනිවාර්යයෙන් මිලදී ගන්න වෙනවා.
නැත්නම් මේ බග්ගේ වැඩ කරන නිසා ඒ අර ඕනෝඩේ පාඩ තෝරගන්න බෑ. ඔයාලා වටිනා item මොන හරි ඒ රුපියල් 300 ගන්න තියෙනවා මිලදී ගන්න. මෙතන ඔයාලා රුපියල් 300ක් ගන්න ඕනේ නැහැ මේ item එකට. හරිද? නිකම්ම ඔයාලා තෝරගන්න. හරිද? මේ විදිහට පික් කරගන්න. හරිද? හරි. රුපියල් 300 item දැන් මම තුනක් පික් කරලා ඉවරයි. දැන් ඔයාලා මෙතනින් බලන්න පුළුවන් යටින් බාර් එකක් පෙරමු. ඒ වගේ මේ item තුනේ සම්පූර්ණ මුදල රුපියල් 1114ක් වෙනවා. ඊට අමතරව මෙතන item තුනක් කියලා පික් කරලා තියෙනවා. හරිද? ඕකනේ සාමාන්‍ය ප්‍රොසීඩ් එක මේ ඔෆර් එකේ. හැබැයි දැන් මම ඔයාලට කියලා දෙන්න ගන්නේ ඒ ඔෆර් එක මග ඇරලා අපිට කරන්න පුළුවන් දේවල් ගැන. හරිද? දැන් මෙතන බලා ගන්න පුළුවන් මොඩල් කාර් එකක් එහෙම තියෙනවා. හරිද? මේව එහෙම ඔයාලා පික් කරගන්න පුළුවන්. ඒ වගේ මෙතන තියෙනවා ESP32 cam අර ආඩ්නෝ සම්බන්ධ බෝඩ් එකක් ඒවත් තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. හරිද? මම ඊට කලින් items ටිකක් පික් කරන්න තියෙන්නේ. මීට වඩා මිල වැඩි ඒවා. හරිද? 1000 ගණන් වල එක එක prices වල තිබ්බ items ටිකක් මම එහෙම පික් කරලා තියෙන්නේ. හරිද? ඔයත් තියලා පික් කරගන්න. දැන් ඔයාලා ඕනේ ඔයාලට කැමති items තියෙන මෙතන ඔයාලා scroll කරලා බලලා කැමති items ටික ඔයා මෙතන පික් කරගන්න. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද මේ බග් එක කරන්න කියලා. ඒ වගේම තමයි සර්ච් බාර් එකේ සර්ච් කරද්දී හරිය දෙයක් ආවේ නැත්තම් ඔයා මෙතනින් බැක් කරලා normal AliExpress app එකේ normal search bar එක තියෙන්නේ. ඒකෙන් ඔයාලට items ඕන විදිහට search කරන්න. ඊට පස්සේ ගිහිල්ලා ඒ search result එකේ එන items වලට ඇතුළට ගිහලා පොඩ්ඩක් බලලා බැක් කරලා එහෙම නැත්නම් cart එකට එහෙම add කරලා එහෙම පොඩ්ඩක් ඔයා නිතරම අර ඔයා ආස items මොනවද කියලා මේකට algorithm එක නඳුර ගන්න. ඔයා search කරලා බලලා පොඩ්ඩක් ඒක normal interface එක හදාගන්න ඔයාලට ඕන items වලට. ඊට පස්සේ මේ bundle offer එකට එන්න. ඒතකොට පෙන්නන්නේ ඔයා search කරලා කලින් search කරලා හදාගත්තු result එකට ආපු items තියෙන්නේ. ඒ වගේ කීපයක් මෙතන පෙන්නනවා. හරිද? ඔයාලට පුළුවන් ඒ විදිහට search result එක හදාගන්න මෙන්න මෙතන. ඔයාලට ඕන දේවල් පෙන්නන්න නැත්තම්. හරි. ඔයා මුලින්ම ගන්න ඕනේ මෙතන මේ තියෙන එක එක items වලින් ඔයා තෝරගෙන ඒ items ටික අර විදිහට pick කරගන්න එක. ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා 3 කියලා icon එක. මෙතන ඔයාලා pick කරගන්න items ප්‍රමාණය තමයි බලා ගන්න හම්බෙන්නේ. මෙතන check out කරන්න යන්න බෑ දැම්මා. හරිද? දැන් ඊට පස්සේ ඔයාලා කරන්නේ මෙන්න මේක උඩ click කරන්න. මෙන්න මේ 3 කියන icon උඩ. ඊට පස්සේ ඔයා pick කරලා තියෙන items ටික මීට කලින් items ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි සෙල්ලම් පටන් ගන්නෙ. දැන් මම මේ ටික 3 අයින් කරගන්නවා. මේ ටික 3 අයින් කරගන්නවා. හරිද? දැන් මේ රුපියල් 300 ගන්න items තියෙන්නේ. ඔයාලට මම පෙන්නන්න. දැන් මෙතන මෙන්න මේ රුපියල් 300 ගන්න තව මම අර කලින් කරපු දෙයක්. ඒ කියන්නේ මම කලින් මේ වීඩියෝ එක කරන කලින් මම මේක ටෙස්ට් කරලා බලන්න පික් කරගත්තු items ටික තමයි තියෙන්නේ. හරිද? මම මෙතන මේ 370 තියෙන මෙන්න මේක මේ item එකයි තව item මම සිලෙක්ට් කරගන්න මෙතන මොකක් හරි තියෙන key tag එකක් හරි මේ key tag එක කඩුව තෝර ගන්න. ඊට පස්සේ මම මෙතන තියෙන මොඩල් කාර් එක ඔයාලා බලා ගන්න පුළුවන්. මම මේක සිලෙක්ට් කරගන්නවා. දැන් තමයි ඔයාලා offer එක බලා ගන්න. හරිද? හොඳට බලන්න මම තෝරගත්තු item වල සම්පූර්ණ මුදල කොච්චරද කියලා වෙනම. අපි ආසන්න වශයෙන් බලමු. දැන් මෙතන තියෙනවා රුපියල් 371. මෙතනත් තියෙනවා රුපියල් 371. 300 ගත්තා මෙතන රුපියල් 600ක තියෙනවා. ඒකට 71 ටිකක් තියෙනවනේ. ඒ වගේම මෙතන රුපියල් 521ක් තියෙනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ items තුනේ. ඒ කියන්නේ මම මේ ටික් කරලා තියෙන items තුනේ සම්පූර්ණ මුදල රුපියල් 1000කට වැඩි. 1100කට වැඩි items ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට මේ check out කියන තැන ඒ අදාළ මුදලනේ පෙන්නන්න ඕනේ. මේ offer එක වැටලා තමයි මේ items වල price එක දීලා දෙන්නේ. හරිද? offer එක නැතුව නෙමෙයි. එතකොට මේ offer එකත් එක්ක මේ සම්පූර්ණ මුදල තමයි එකතු වෙන්න ඕනේ. හැබැයි හොඳට බලන්න දැන් මෙතන දෙන්නේ රුපියල් 138යි. 0.8යි තුන 783ක් තියෙනවා. හරිද? ඔයාලා පුළුවන් දැන් මෙතන check out කරලා මෙන්න මේ item තුනම මෙන්න මේ පෙන්නන price වල මිනිහ ගන්න. රුපියල් 138ට. රුපියල් 150ක්වත් වෙලා නැහැ. හරිද? ඔයාලා පුළුවන් මෙන්න මේ වගේ මේ ටික අයින් කරලා අපි බලමු මෙතනදී මම mouse එක තෝරගෙන තියෙනවා. mouse එක ටික කරලා බලමු. ඒ රුපියල් 138යි. හරිද? දැන් අපි පොඩි ටෙස්ට් එකක් කරලා බලමු. මම අර කලින් කියවනාට රුපියල් 300 ගණන් වල තියෙන items දෙකක් වල අනිවාර්යයෙන් මිලදී ගන්න වෙනවා කියලා. ඒක අපි පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. මෙතන තියෙන එකක් මම අයින් කරා. මේ කීට එක ඇත්තටම වැඩක් නෙවෙයි. ඒ නිසා මෙතන තියෙන වෙන item එක දාලා බලන්න. අපි බලමු. තව මෙතන තියෙන මේ කායකට දාලා බලමු. එතකොට බලමු 1114ක් පෙන්වනවා. හරිද? ඒත් ලාභයි. හරිද? මම ඒ කියලා පෙන්නනවා. ඒත් ලාභ වෙන හේතුව තමයි මෙන්න මේ මොඩල් කායක විතරක් ඩිස්කවුන්ට් එක වැටලා රුපියල් 1340 කරා මේක කායක විතරක්. හරිද? ඒ වගේ මේ mouse එක රුපියල් 521ක් එනවා. ඊට අමතරව අපි තොරතුන් දා රුපියල් 300 ගන්න එක ඒක රුපියල් 370ක් එනවා. ඒතකොට මෙතන සම්පූර්ණ මුදල රුපියල් 2000කට ලං වෙනවා. හරිද? 2000 කොහේ ඊට වැඩි වෙන්න ඕනේ. 2000කට මම හිතන්නේ 2000කටත් වැඩි. හරිද? ඒ 2000කටත් වැඩි item වල මිල ඔයාලා බලමු මෙතන රුපියල් තියෙන රුපියල් 1117ක් විතර. පට්ටම ලාභයට පට්ටම ලාභ choice එක. ඒ නිසා මම ඔයාලට පෙන්නනවා දැන් මුලින්ම රුපියල් 130ට බලමු හරියට වැඩ කරනවා කියලා. ඔන්න මම අර කලින් පික් කරගත්තු තුනම දැන් ටික් කරගත්තා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා මෙතන check out කියන උඩ ක්ලික් කරලා. හරිද? check out කියන දේ ක්ලික් කරලා පස්සේ ඔයාලා මෙතන ඔයාගේ item එකට අදාළව මෙතන shipping address එක වැටෙනවා. ඊට අමතරව ඔයා තොරතුරු items ටික වැටෙනවා. ඒ වගේ මේක shipping වෙන්න කොච්චර කාලයක් යනවද කියලා වැටෙනවා. ඒ වගේ මෙතන ඔයාලට payment method එක බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක total එක බලා ගන්න පුළුවන්. මෙතන sub total එක රුපියල් 1264ක් තියෙනවා. හරිද?
රුපියල් 1264ක මුදලක් ඔයාලට මේ අයිටම් තුන නිකම් මිලිගතොත් වැටෙනවා. ඒක තමයි මෙතන shipping cost එක නැතුව තමයි මේ 1000 ගාන වැටෙන්නේ. හරිද? මේ තව shipping cost එකක් වැටුනොත් එහෙම තව ගානක් ඇඩනවා. මේක ඔයා සාමාන්‍ය විදිහට මිලිදී ගත්තොත් මේ බලන්න items total රුපියල් 7232ක මුදලක් ඇඩ් වෙනවා. item එකේ discount එක දෙච්චාම 5968ක් වෙනවා. ඒක මෙතන ඔයාලට save වෙනවා 1125ක්. හරිද? shipping fee එක ඔයාලට මෙතන tax එක මෙන්න මේකවල tax එක ඇඩ් කරලා දිනවා. ලංකාවේ tax එක තමයි තියෙන්නේ රුපියල් 35ක tax එක. පට්ටම ලාභය කිව්ව මම ඒකයි. මොකද මෙතන total එක වෙන්නේ 174යි. රුපියල් 174කට ඔයාලට මිනිදී ගන්න පුළුවන්. wired mouse එකක් ඒ වගේම මෙතන key tag එකක් තියෙනවා. ඒ වගේම JDM කාමුවක් හරි එහෙම එකක් තියෙන එක. එතරම් මම ඒක ලොකු අයිඩියා නැහැ. මෙන්න මේ items තුනම ඔයාලට රුපියල් 174කට මිනිදී ගන්න පුළුවන්. මේක පට්ටම ලාභය. ඉතින් මොකද කරන්න තියෙන්නේ? මෙතන Play Store එකේ ගිහලා මෙතන වගේ කාඩ් එක හරි මෙතන වගේ PayPal දැන් ලංකාවට සපෝට් කරනනේ. ඔය PayPal එකක් හරි මෙතන මගේ මේ iPhone නිසා මෙතන Apple Pay වෙනන්නේ. වගේ Android phone එක මෙතන Google Pay වෙන්නේ සමහර විට. ඒ වුණොත් ඒ item තුනේ payment method තුනේ කැමති ඒවා set කරලා ඔයාලා බලන්න මේක purchase කරන්න. ඒක ඉතින් ඒ නිසා තමයි කිව්වේ මේක පට්ටම ලාභ offer එක. ඉතින් වීඩියෝ මිනිහට නම් බැලුවා කියන්නේ දැන් වල පට්ටම happy ඇති විවිධ items මිලී ගන්න පුළුවන්ද කියලා. ඉතින් දැන්ම මේ වීඩියෝ එක අයින් කරලා දාන්න channel subscribe කරන්න හරි මතක් කරලා. දැන්ම මේක අයින් කරලා ඔයාලා ඉක්මනට ගිහලා බලන්න ඔයාලා AliExpress app එකට මේ offer ඔයාලා තාම අරගන්න පුළුවන්ද කියලා. මොකද මේක බග් එකක්. බග් එක අනිවාර්යෙන් fix කරන මේගොල්ලෝ ඉස්සරහට. ඒ නිසා ගන්න පුළුවන් වෙලාව ඔයාලා පුළුවන් තරම් ගන්න. එකපාර ගොඩාක් ගන්න එපා. එකක් order එක place කරන්න. ඊට පස්සේ ඒක buy cart ටිකක් කළා ගිහිල්ලා ඊට පස්සේ තව මේ විදිහට buy කරන පටන් ගන්න. සමහර payment fail වෙන්න පුළුවන් items මේ වගේ වතාවල් 4-5ක් කරන යද්දී ඊපස්සේ try කරන්න යන්න එපා. ඕනම දෙයක් ඕනට රවුන්ඩ් නෑනේ. ඒ නිසා පළවෙනි පාර ඔයාලා පුළුවන් තරම් හොඳ items ටිකක්ම තෝරගන්න බලන්න. හරිද? සාමාන්‍ය විදිහට රුපියල් 200ක්වත් යනවා වඩා මේ items ටික ලංකාවට ගෙන්න ගන්න. මේක පට්ටම offer එකක්. channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන් වීඩියෝ like එක දාන්න. ඔයා ගත්ත items තුනේ නම් පහලින් comment එකක් දාන්න අනිකට බලා ගන්න. මොකද කට්ටේ තුල search කරලා බලලා ඉක්මනට අරගන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ item වටිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ගන්න items පහලින් comment එකක් දාන්න ඇවිල්ලා. ඉතින් offer එක ගත්තා නම් ඒකට අපිට පහලින් comment එකක් දාලා කියන්න. එනවා පටස් කරලා දුවලා කියලා මේ offer එක අරගන්න. වීඩියෝ එක මේ හම්බෙලා ඔයාලට ගොඩක් ස්තුතියි. අපි ළඟ ඉන්නේ හැමෝටම සුබ දවසක්.